මීට අවුරුදු කීපයකට කලින් මෙන්න මේ තරුණයා පාරේ ගියේ පොඩි 100cc බයික් එකක. යාළුවෝ කාර්වල යද්දී එයා අවුරුදු 7ක් තිස්සේ වැස්සේ තෙමි අවුවේ වේලි ගියේ ඒ පරණ බයික් එකේ. මිනිස්සු හිතුවේ එයා එක තැන පල් වෙනවා කියලා. අපරාධේ මෙයාගේ කාලේ. මෙයාට ගොඩ යන්න බෑ කියලා හැමෝම හිතුවා. ඒත් කවුරුත් දැක්කේ නෑ එයා හරියට චීන උණ ගහක් වගේ කියලා. උණ ගහක් හැදෙද්දී පළවෙනි අවුරුදු 5ම ඒ ගහ උඩට එන්නේ නෑ. ඒ ගහ කරන්නේ පොළව යටට වෙලා මුල් අදින එක විතරයි. මේ තරුණයා කළෙත් අන්න ඒ දේම තමයි. 2017 දී ගේම් එකක් ගගහයිද්දී හම්බුන යාළුවෙක් හින්දා එයා ලෝකේ දියුණුම මුදල් හොයන ක්‍රමය. ඒ කියන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන දැනගත්තා. ඇයි ක්‍රිප්ටෝ ට්‍රේඩින්? මොකද එයා තේරුම් ගත්තා ලෝකේ තාක්ෂණය දියුණු වෙද්දී සල්ලි හොයන ක්‍රම වෙනස් වෙනවා කියලා. සාම්ප්‍රදායික ජොබ් එකක හිර වෙලා ඉන්නේ නැතුව ලෝකේ ඕනම තැනක ඉඳන් සල්ලි හොයන්න පුළුවන් පවර් එකක් තියෙන්නේ අන්න එතන කියලා එයා හරියටම තේරුම් ගත්තා. 2021 වෙනකම්ම මේ දේ හරියටම ප්‍රැක්ටිස් කරලා කොහොම හරි එයා ට්‍රේඩින් වලින් සාර්ථක වෙනවා. එතකොට එයාගේ යාළුවා ඉල්ලුවා මචං අපිටත් ඕක කියලා දීපන්. අපිත් ගොඩ යන්න ඕනේ කියලා. මුලින්ම එයා යාළුවන්ට මෙන්න මේ දේ එයා ඉගෙන ගත්ත දේ නොමිලේම ඉගැන්නුවා. අන්න ඒ උගන්නපු එක දියුණු වෙලා ඊබත් බිස්නස් ඇකඩමි කියන එක නිර්මාණය වෙනවා. ඊට පස්සේ මොකද උනේ? අර චීන උණගහ පොළවෙන් මතු වුණාම සති 5න් අඩි 90ක් උස යනවා වගේ එයාගේ දියුණුව පිස්සු හැදෙන වේගකින් උඩට ගියා. 2016 ඉඳලා 2023 වෙනකන් බයික් එකේ ගියපු එයා 2023 දී ලක්ෂ 21කට එයාගේ පළවෙනි කාර් එක Nissan FB15 එක ගත්තා. හරියටම අවුරුද්දයි ගියේ 2024 දී ලක්ෂ 100ක් දීලා Honda Whistle එකක් අන්න එයා ගන්නවා. අද 2026 දී ලංකාවට ආපු අලුත්ම ලොකුම මොන්ස්ටර් වාහනයක් එයා ගත්තා. ඒක ලක්ෂ 250කටත් වඩා වැඩි. මේ තියෙන්නේ අන්න ඒ වාහනේ. දැන් ඔයා බලනවා ඇති මේ කෙනා කවුද කියලා. මේ වෙන කවුරුවත් නෙවෙයි මම ඇලන් දේවින්ද. මම අර 100cc බයික් එකේ යද්දී මට බබල් B කෝපරේෂන්, වියාලා ට්‍රැවල්ස්, ඉන්නර් රේසර්ස්, ෆ්‍රේම් ඇන්ඩ් ෆෝකස්, ඒ වගේම ඊබත් බිස්නස් ඇකඩමි මේ කිසිම දෙයක් තිබුණේ නෑ. මට තිබුණේ ට්‍රේඩින් ගැන මම ඉගෙන ගත්ත දැනුම විතරයි. මගේ ජීවිතේ 100cc ඉඳන් මෙන්න මේ ෂාක් එකට මාරු කළේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින් මම හදාගත්ත කැපිටල් එකයි ඒකෙන් මම ගොඩනගපු බිස්නස් ටිකයි විතරයි. ගොඩක් අය අහනවා ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න පුළුවන් නම් ඇයි උගන්වන්නේ කියලා. මේ ප්‍රශ්නේ අහන්නේ කවුද දන්නවද? ජීවිත කාලෙම එකම එක පඩියකින් ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු. මොකද එයාලා හිතන්නේ එක පැත්තකින් සල්ලි එනවා නම් ඒක හොඳටම ඇති කියලා. ඒ දියුණු වෙන මිනිස්සු එහෙම හිතන්නේ නැහැ. එයාලා කවදාවත් එක ආදාය මාර්ගයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මම ට්‍රේඩින් වලින් හම්බ කරනවා, ඒකෙන් බිස්නස් කරනවා, මම දන්න දේ උගන්නලා තව පැත්තකින් හම්බ කරනවා. අන්න ඒ මල්ටිපල් ඉන්කම් මයින්ඩ්සෙට් එක නිසා තමයි අද මම මෙන්න මේ වගේ තැනක ඉන්නේ, මෙන්න මේ වගේ වාහනයක් ගන්න පුළුවන් උනේ. නිකමට බලන්න මේක දිහා. මේක නිකම්ම වාහනයක් නෙවෙයි. මේක ටෙක්නොලොජි එක්ක ආපු සුපිරිම වාහනයක්. මේක තියෙන DMO ටෙක්නොලොජි එකත් එක්ක මේක ඇක්සලරේෂන් එක ගැන කියන්න වචන නෑ. තප්පර ගානකින් බිඳුවේ ඉඳලා 100ට යද්දි දැනෙන ගැම්ම ඒක නිකන් රොකට් එකක යනවා වගේ. මේක ඉන්ටීරියර් එක දිහා බලන්න. මේක පිකප් ට්‍රක් එකක් වුණාට ඇතුළ හරියට සුපිරි ලක්සරි කාර් එකක වගේ. මම 100cc බයික් එකේ යද්දි දැකපු ඒ හීනවල ක්වොලිටි එක අද මේ වාහනේත් එක්ක මම ඇත්තටම විඳිනවා. මේ වගේ වාහනයක් ගත්ති අපිට හොඳම සර්විස් එකක් ඕනේ. මේක ගන්න මට ලොකුම ලොකු සපෝට් එකක් දුන්නේ කැන්ඩි BYD ෂෝරූම් එකේ මිස් අරුණි. එයා මගේ හීනේ හැබෑ කරගන්න ගොඩක් මහන්සි වුණා. ඔයාටත් මේ වගේ හීනයක් තියෙනවා නම් බය නැතුව එයාට කතා කරන්න. එයාගේ ඩීටේල්ස් එක මං පහලින් කමෙන්ට් එකක දාලා තියන්නම්. මතක තියාගන්න සාමාන්‍ය විදියට හිතන්න එපා. උණ ගහක් වගේ වෙන්න, ඉවසන්න, මුල් අදින්න දෙන්න. ලෝකේ අලුත් දේවල් ඉගෙන ගන්න, ක්‍රිප්ටෝ ගැන ඉගෙන ගන්න, ටෙක්නොලොජි ගැන ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාගේ වෙලාව ආවම මුළු ලෝකෙටම පේන්න, උඩටම එන්න, ජීවිතේ දිනන ගැම්ම ගන්න. අපිව අනිවාර්යයෙන්ම ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.